මෙල්බන් වල පිලිප් අයිලන්ඩ් පැත්තේ තියෙන ලස්සන ප්ලේස් එකකට පොඩි walking track එකක් jogging track එකක් වගේ දෙයකට. ඉතින් මෙතන බීච් එක ගාව තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා නම් මේක කියන්නේ කිල්කුඩා බීච් වෙස්ට් කියලා. ඉතින් my wife we ගිහිල්ලා බලන්න හදන්නේ කොහොමද කියලා track එක. ඉතින් ඔයගොල්ලොත් එකතු වෙන්න අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. එන්න අපි යමු. හදන්නේ එතෙන්ට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න හදන්නේ ඩ්‍රෝන් ෂොට් එකක්. අපි ගිහිල්ලා බලමු එතෙන්ට මොන වගේද පේන්නේ මොන වගේ නැවත ඒක කියලා. ट्रैक එක හොඳට තියෙනවා සර්ෆේස් එක හොඳයි කකුල් පෙරලෙන්න යනම නැහැ. ඒකටම ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ කැලේ මැද්දෙන්. ඉස්සරහට ඩ්‍රෝන් ෂොට් එක උතරන් දාමු. බීච් එක සයිඩ් එකේ තියෙනවා. ඉලක්ක තියෙනවා. ඉතින් එනවනම් පොඩ්ඩක් රවස්වලුවක තමයි එන්න ඕනේ නැත්නම් අලුව වැඩි. මේ දවස්වල ඉන්න පොඩ්ඩක් සීතලත් වැඩි. ඉන්න කවුරු හරි එනවනම් ටිකක් මම දාගෙන ඉන්න. ඉස්සරහට ගිහලා බලන්න. ඉතින් අපි ට්‍රැක් එකේ කරා කිලෝමීටර් 5ක් විතර කළා. කිලෝමීටර් 15ක් සම්පූර්ණ ට්‍රැක් එකම ලස්සන සීනරිස් ටිකක් තියෙනවා. ඇත්තටම හිත නිමා ගන්න එන්න නම් නියම තැනක්. හැබැයි ඉතින් ටිකක් දුර එන්න වෙනවා හිත නිමා ගන්න උනාට. මේ පේනවනේ පිටිපස්ස කන්ට්‍රි සයිඩ් එකක් කඳු මේ පාර දිගේ. ඩ්‍රෝන් ෂොට් ටිකක් බලන්න හරිම ලස්සනයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් channel එක subscribe කරන්න තව කෙනෙක්වත් බලන්න මේ තියෙන ලස්සන බලන්න. එන තැන විස්තර දැනගන්න ඕන නම් comment section එකේ දාන්න. ඒ කිව්වේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටියට. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි කියන්න.